මගේ 8 වෙනි පාර. එතකොට මේ ඉන්නේ කෝඩු ෆස්ට් ටයිම් යන්නේ. Hi guys, අද අපි ඉන්නේ නල්ලතන්නිය. එතකොට අද අපි යන්නේ ශ්‍රීපාදය කරුණා කරන්න. අපි යමු. ඉතින් ඉස්සර කාලේ ඉඳන් අපේ මුතුන් මිත්තෝ මේ වන්දනා ගමන කලින් තමන්ගේ ගමේ පන්සලට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා මල් පහන් පූජා කරලා ආයේ මේ වන්දනා ගමන යන්න පිටත් වෙන්නේ. ඉතින් ඒ වත් පිළිවෙත් වලට අනුව අපිත් ඔන්න මමයි මගේ හස්බන්ඩ්ුයි දෙන්නම අපේ ගෙවල් ළඟ තියෙන පන්සලට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා මල් පහන් පූජා කරලා පොදිය නාවලා මේ විදියට මේ වත්පිළිවෙත් ටිකත් ඉටු කළා. ඉතින් අපිටත් මේ ගමන පරිස්සමෙන් ගිහිල්ලා සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව මේ වන්දනා ගමනේ සිරිපාදයේ වැඳ නමස්කාර කරගෙන පරිස්සමෙන් ගෙදර එන්න කියලා අපිත් එදා ප්‍රාර්ථනා කළා. අද අපි සිරිපාදයට යන්නේ බස් එකෙන්. ඉතින් අපි අද ඒ සඳහා කොළඹ ඉඳන් නල්ලතන්නියට යන බස් එකේ තමයි දැන් නගින්න හදන්නේ. හැටන් පාරෙන් ශ්‍රීපාදය කරුණා කරන්න ඔයාලට ගොඩක් ට්‍රැවල් මෝඩ්ස් තියෙනවා. ට්‍රේන් එකෙන් එනවා නම් හැටන් රේල්වේ ස්ටේෂන් එකෙන් බැහැලා හැටන් බස් ස්ටෑන්ඩ් එකෙන් නල්ලතන්නිය වෙනකන් ඔයාලා බස් එකෙන් එන්න ඕනේ. හැටන් ඉඳන් නල්ලතන්නියට නිතර බස් තියෙන හින්දා ඔයාලට ලේසියෙන් ශ්‍රීපාදයට යන්න පුළුවන්. කොළඹින් නල්ලතන්නියටත් ඩිරෙක්ට් බස් එකක් තියෙනවා. දැන් මේ පෙන්නන බස් එකෙන් මේ වෙලාවල් වලට ඔයාලට කෙලින්ම නල්ලතන්නියට වෙන්න පුළුවන්. මේ බස් ටයිම්ස් නම් 100%ක් ඇකියුරේට්. ඒ හින්දා අනිවාර්යෙන් පැයකටවත් කලින් ඇවිත් ඔයාලගේ සීට් එකක් සිකියුර් කරගන්න. මේ ස්පෙસિෆික් රූට් එකට අමතරව ඔයාලගේ ගම්පැති වලින් අනිවාර්යෙන්ම ඩිරෙක්ට් බස් එකක් හැටන් වලට හරි නල්ලතන්නියට හරි තියෙනවාමයි. ඒ හින්දා ඒ ගැන ඩීටේල්ස් ඔයාලට ඔයාලගේ ළඟම තියෙන ඩිපෝ එකකින් අහගෙන මේ සිරිපා කරුණා කරන්න දෙන්න පුළුවන්. ප්‍රයිවට් වෙහිකල්ස් වලින් එන කට්ටියට වෙනම පාකින් ස්පේසස් මෙතන තියෙනවා. මේ ගමනට බස් එකෙන් යනවා නම් සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් අතර කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් ඒ අතරතුරේදී පොඩි බඩගින්නට කන්න පොඩි සැහැල්ලු දේවල් චුට්ටකුත් ඔයාලා බෑග් එකට දාගන්න අමතක කරන්න එපා. මේ ගමනේදී යටියන්තොට හරිය පහුවෙන්න ගන්නකොටම ඔයාලට ලස්සන සීනරිස් ටිකක් බලන්න පුළුවන්. මොනවද කියනවා නම් ලස්සන කඳුපන්ති හරිම ලස්සන පරිසරයක් දකින්න පුළුවන්. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්කම මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට දැනගන්න පුළුවන් කෝඩුකාරයෙක් විදියට එවැනි වතාවට සිරිපා වන්දනාව යනකොට කරන්න ඕන සියලුම වත් පිළිවෙත් අපි ඔයාලට පැහැදිලිව මෙතෙන්දී අරගෙන එනවා. මේ කඳුකර පැත්තට ලං වෙන්නම වටපිටේම පරිසරය සිසිල් වෙනවා වගේම මීදුමත් ඔයාලට දකින්න පුළුවන් හවස් වෙනකොට නම්. දැන් අපි ඉන්නේ නෝටන් බ්‍රිජ් ඒරියා එකේ. ඉතින් මේ බලන්නකෝ මෙතනක් තියෙනවා මාතර බත් කඩේ වගේම මාතර හොටෙල් කියලා කඩේකුත්. මේ පැත්ත අප් කන්ට්‍රි ඒරියා එකක් හින්දා ඊට බැහැගෙන යන සීන් එකත් හරියම ලස්සන දකින්න පුළුවන් අපේ ගෙවල් වලට වඩා. කොළඹ කොටුවෙන් පටන් ගන්න මේ බස් එක ආරම්භයේදී මුළු බස් එකම පිරෙන සෙනග ඉන්නවා. ඒත් නල්ලතන්නිය කිට්ටුවට යන්න ඉතුරු වෙන්නේ සිරිපා වන්දනාය වඳින්න ඉන්න වන්දනා ගමන් කරුවන් විතරක්ම වගේ තමයි. ගයිස් අපි කොළඹින් පටන් ගත්ත එකයි කාලට. එතකොට අපි නල්ලතන්නියට එද්දි හරියටම වෙලාව 8යි. එතකොට අපි දැන් රෑ කෑම අරගෙන සිරිපා කරුණා කරන්න දැන් ලෑස්ති වෙන්න යන්නේ. අපි ඔයාලට ඉස්සරහට හැමදේම බෙදා ගන්න හැමදේම විස්තරත් එක්ක අපි දැන් යමු සිරිපා කරුණා කරන්න. ඉතින් අපි සිරිපා කරුණා කරන හින්දා සතියක් තිස්සේ මස් මාළු වලින් වැළකීලා වෙජිටේරියන් විදිහට හිටියා. ඉතින් ඒ වගේම අදත් අපි දැන් නගින්න කලින් දැන් කෑම විදිහට අපි වෙජිටේරියන් බත් එකක් මෙතන කඩේකින් ගත්තා. මෙතෙන්ට ඔයාලට ආවට පස්සේ එහෙම වෙජිටේරියන් කෑම ඕන තරම් ගන්න ගොඩක් කඩ මෙතන තියෙනවා. දැන් අපි මේ කෑම එක කාලා රෑ පුරාවටම සිරිපා කරුණා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඩිජිටල් ඉන්ෆර්මේෂන් එකක් කිව්වොත් සිරිපා කරුණා කරන්න ගොඩක් මාර්ග තියෙනවා. ඒ අතරින් ප්‍රධාන මාර්ග 3ක් හා අප්‍රකට මාර්ග 5ක් 6ක් වගේ තියෙනවා. හැටන් නල්ලතන්නිය රූට් එක, රත්නපුර පලාබද්දල රූට් එකයි, කුරුවිට එරත්න කියන රූට් 3 තමා මේන් රූට් 3 විදියට සලකන්නේ. ඊට අමතරව රජමලේ සඳගල තැන්න රූට් එක
දැරණියගල උඩුමාළුබඩ රූට් එක, දෙහනකන්ද මුක්කුවත්ත රූට් එක, බත්තලු ඔය පැරඩයිස් රූට් එක, බත්තලු ඔය දියඇල්ල ඒ කියන්නේ අග්ගලාදොල රූට් එක අප්‍රකට මාර්ග විදියට සඳහන් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි දැන් නල්ල දන්නේට ආවා. ගයිස් දැන් අපි සිරිපාදේ කරුණා කරන්න ලෑස්ති. එතකොට මගේ 8 වෙනි පාර. එතකොට මේ ඉන්නේ කෝඩු ෆස්ට් ටයිම් යන්නේ. එතකොට මේ කෝඩු පැකට් එක තරන් තියෙන්නේ. එතකොට මේක රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. එතකොට අපි දැන් යමු සිරිපා කරා. මේ බලන්නකෝ මම මෙච්චර කල් පෙරම් පුරපු අවුරුදු ගාණක් මගේ හීනේ මං අද ඇස් දෙකෙන්ම දකිනවා. මේ තමයි සිරිපා කරුණා කරනකොට රෑට සිරිපා අඩවියේ ලයිට් ලස්සනට දාලා පේන විදිය. ඔයාලා දන්නවනේ සිරිපාද කියන්නේ ලංකාවේ පිහිටි ගොඩාක් පූජනීය ස්ථානයක්. ඉතින් අපි හැමෝම එතෙන්ට හරීම භක්තියකින් තමයි වැඳ නමස්කාර කරගන්න යන්නේ. අද තියෙන්නේ පොඩි නඩයක්. එතකොට මේ අපි දෙන්න විතර ඉන්නේ අද. එතකොට මම තමයි නඩේ ගුරා. එතකොට ෆස්ට් ටයිම් ආගමේ වෙලා මම නඩේ ගුරා වෙන්නේ. එතකොට මටත් ගොඩක් හැපි. එතකොට මම මගේ වයිෆ් ආරන් යනවාද සිරිපාදේ උඩටම. අපි මෙතනට එන හැම බැතිමතෙක්ම බුදුන් වැඳලා ඒ වගේම සුමන සමන් දෙවියන්ටත් වැඳ නමස්කාර කරලා ඉල්ලා සිටිනවා පරිස්සමෙන් මේ ගමන ගිහින් එන්න සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබෙන්න කියලා. මෙතන ආරම්භක ස්ථානයේ තියෙනවා බුදුගයක් වගේම සුමන සමන් දෙවියන් වෙනුවෙන් සාදවන ලද දේවාලයක්. අපි දැන් එහෙනම් සිරිපා කරුණා කරන ආරම්භක ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ. හරි දැන් මෙතන තමයි අපේ සිරිපා කරුණා කරන්න ආරම්භක ස්ථානය. අපි යන්නේ හැටන් මාර්ගය ඔස්සේ. මෙතන තමයි පඩිපෙළ පටන් ගන්න තැන. අපි යමු ඉස්සරහට. ඉතින් මගේ හස්බන්ඩ් ගොඩාක් පින් වගේම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාව පරිස්සමෙන් මේ සිරිපා කරුණා කරන්න එකගෙන ආවට. මේ තියෙන්නේ කෝඩු පැකට් එක. මම ඉතින් හාහා පුරා කියලා පළවෙනි වතාවට තමයි ශ්‍රීපාද ස්ථානය කරුණා කරන්න යන්නේ. ඉතින් මම ගත්තා කෝඩු පැකට් එකක්. මේකේ තියෙනවා ඉන්දිකටු, නූල්, පත්පාඩගම්, හැරමිටි, හඳුන්පුරු කියලා වර්ග කිහිපයක්ම. දැන් මේවා ඉස්සරහට පිළිවෙත් ගොඩක් තියෙනවා. මෙතෙන්දී කෝඩුකාරයෙක් විදියට කරන්න අපේ හැම දේම වලට බෙදා ගන්නම්. ඒ දැනුම වලට අරගෙන එන්නම්. අපි ඉස්සරහට යමු. ඉතින් මේ හැම තැනම කෝඩු කියලා අපි කියනවානේ. ඔයාලා දන්නවද කෝඩු කියන්නේ කවුද කියලා? සිරිපා වන්දනාවේ ජීවිතේ පළවෙනි වතාවට එනවනම් එයාට කියන්නේ කෝඩුකාරයෙක් කියලා. ඉතින් කෝඩු වර්ගත් ගොඩක් තියෙනවා කියලා ඔයාලා දැනන් හිටියද? නෑ නේද? මෙන්න ඒ ගැන ඩීටේල්ස්. අවුරුදු 6ට අඩු ලදරුවෙක් නම් එයාලට කියන්නේ කිරි කෝඩු. අවුරුදු 6ත් 12ත් අතර දරුවෙක් නම් මල් කෝඩු. අවුරුදු 12ත් 18ක් අතර නම් මහා කෝඩු. ඒ වගේම අවුරුදු 18ත් 30ත් අතර නම් දඬු කෝඩු. අවුරුදු 30ට වැඩි නම් මුකලන් කෝඩු කියලා තමයි මෙයාලා වර්ග කරන්නේ. සිරිපා කරුණා කරද්දී ඉහළට යද්දී ඔයාලට ස්ථාන කීපයකම මේ වගේ සේවාවන් ලබා ගන්න පුළුවන්. සීතලට කැන්ඩ පෙල්ලන කෙනෙක් මෙන්න ඕනා කෑම් ගාත් සීතලයක් කාලේ කරගෙන යන්න පුළුවන්. මම සම්මහණියකේ මේ සිරිපා ගන්නා ගැන හැමෝටම නොමිනේ ඒ වගේ උණුනේ සමහන් කෝපයක් දෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් අපි දැක්කා. මම දකින්නේ මම හිතන්නේ මේ ලෝකෙ කොහෙවත් මෙච්චර හොස්පිටැලිටි එකක් තියනවා කියලා මිනිස්සු අතරේ. මොකද කියනනම් බලන්න අපිට චාර්ජ් කරන්න ෆෝන් චාර්ජර් සෙන්ටර් එකකුත් නොමිලේ සපයලා තියෙනවා. බලන්න හැම චූටි පොයින්ට් එකක් ගැනම කොච්චර හිතලා තියනවද කියලා. මෙන්න මේ විදියට ආරම්භක ස්ථානයේදී සිරිපා කරුණා කරන්න එන හැම කෝඩුකාරයෙක්ම සුදු රෙදි කඩක පඳුරක් අතේ ගැට ගහගෙන තමයි කරුණා කරන්න පටන් ගන්න ඕන. අපි ආශිර්වාද කරනවා කෝඩුනේ. අදනිය බාලසුමන සමන්දේවියන්ගේ දේවාදවියට කෝඩු හේන මේ දුවට සදා සාන්තියක් කර දේවා නිදන් දුකක් කරදරයක් වේවා.
සියලු අපල දුරු වේවා සෞභාග්‍ය සතුට වාසනාව සනසීම උදා වේවා සමන් දෙවියන්ගේ දේව කරුණාවම ලැබේවා. මේ පඳුර අතේ ගැට ගහන්නේ අපිට පරිස්සමෙන් සිරිපා කරුණා කරලා නැවත පහළට කරුණා කරන්න ලැබෙන්න කියලා. දැන් අපි ඉන්නේ සිරිපාද අඩවියට යන මකර තොරණ ළඟ තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ගයිස් දැන් අපි ඉන්නේ නල්ලතන්නිය රූට් එකේ. එතකොට අපි තෝරගත්තේ රෑ 8ට වගේ පටන් අරන් හෙට උදේ ඉර සේවය බලන්න. ඒ වගේ විදිහට තමයි ප්ලෑන් කරේ. එතකොට දැන් රෑ 10ක් වගේ වෙලාව අපි හෙමින් දැන් උඩට කරුණා කරන යනවා. දැන් වෙලාව රෑ 10යි. ඉතින් මේ වගේ තමයි මුළු පාරවල් පුරාවටම ලයිට් දාලා හරිම සක්‍රිය එන්වයරන්මන්ට් එකක් තමයි මේ සිරිපා වන්දනා ගමනේ රූට් එකේ තියෙන්නේ. වව් බලන්නකෝ මේ view එක කොච්චර ලස්සනයිද කියලා. හැටන් පාර දිගේ ශ්‍රීපාදස්ථානයේ උඩමළුවට යන පාර පුරාවටම ලයිට් දාලා තියෙන ලස්සන තමයි ඔයාලට මේ පේන්නේ. ඔන්න අපි දැන් ගඟුල තැන්න පහු කරගෙන සිරිපා ගමනේ උඩට යද්දී දැන් ඉන්නේ අපි සීත ගඟුල ළඟ. හරි ගයිස් දැන් අපි ඉන්නේ සීත ගඟුල ළඟ. දැන් මෙතෙන්දි විශේෂ චාරිත්‍රාක් කරනවා. කෝඩුකාරයන්ට මෙතන තියෙනවා විශේෂ චාරිත්‍රයක්. නඩේ ගුරා තමයි කරන්නේ ඒක. මෙතෙන්දී කෝඩු අය පිරිසිදු වෙන්න ඕනේ. මෙතන සීත ගඟුලෙන් නා කියාගෙන මුණකට සෝදලා පිරිසිදු වෙනවා. ඊට පස්සේ නඩේ ගුරා මේ වගේ දෙහි ගෙඩියක් අරගෙන යාගේ නළලේ අත්වලයි ගාලා චාරිත්‍රයක් තියෙනවා. ඒක තමයි මෙතෙන්දී අපි කරන්න ඕන. අපි සීත ගඟුල තමයි මේ තියෙන්නේ පහළ. දැන් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. දැන් මං කිව්ව විදිහට චාරිත්‍රය මම දැන් කෝඩුනේ මේ තියෙන දෙහි බෑයක් අපි දැන් දෙකට කපලා මේක අතපයේ ගහනවා. ඒ වගේම නඩේ ගුරා තමයි මගේ හස්බන්ඩ් දැන්. එයා මගේ නළලේ හැමතැනම ඊට පස්සේ මේ දෙහි බෑ ගහනවා. ඔන්න එහෙනම් අපි සීත ගඟුල ළඟදී කරන චාරිත්‍රයත් ඉටු කළා. එහෙනම් අපි ඒ චාරිත්‍ර ටිකත් ඉටු කරලා ඉවරයි. අපි දැන් ආයෙමත් ඉදිරියට කරුණා කරමු. දැන් වෙලාව පාන්දර 2යි. දැන් අපි ඉන්නේ ඉදිකටු පානේ. ඔයාලට පේන ඇති මෙතන ගොඩාක් බැතිමතුන් ඇවිල්ලා ඉන්නවා. ඉදිකටු පාන චාරිත්‍රාක් මෙතෙන් සිදු කරනවා. දැන් අපි ඔයාලට පෙන්නන්නම් මේ චාරිත්‍රය සිදු කරන විදිය. හරි ගයිස් දැන් මේ තියෙන්නේ ඔයාලට පේන ඇති හැරමිටිය. මේක ආකෘතියක් විතරම හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඉදිකටුවයි නූල් බෝලයයි. දැන් මෙතන ඉදිකටු පානේදී අපි කරන්නේ මේ ඉදිකටුවට නූල දාලා මේක අතන ගැට ගහලා උඩට අරන් යනවා මේ නූල ඉවර වෙනකම්ම. එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නූලට ඉදිකටට දාන්න අපේ ඇස් දෙක පේනවනේ. ඒ වගේම වයසට ගියාමත් මේ විදියටම අපේ දෘෂ්ටිය පේන්න කියලා තමයි අපි බලාපොරොත්තු කරන්නේ. හරි දැම්මා. ඔන්න මම කළුවරේ ඉඳගෙන දැම්මා.
ගයිස් ඔයාලා දන්නවද මෙන්න මේ ඉදිකටු පානෙන් තමයි සබරගමුව ප්‍රොවින්ස් එකයි සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකයි වෙන වෙන මායිම පිහිටලා තියෙන්නේ. අපි දැන් ඉන්දිකට්ට නූල දාලා ඒක අතර ඉන්දිකටු පාන ළඟදී සෙට් කරා. දැන් අපි මේ නූල් ඉවර වෙනකන් ඔයාලට පේන ඇති මේ නූල් ගොඩාක් තියෙනවා. මේ විදියට අරගෙන යන්න තියෙනවා. අපි මේ වන්දනාගමන යන දවසේ හොඳට හඳ එළිය තිබුණා. ඉතින් අපි හඳ එළියත් එක්ක තමයි කන්ද මුදුනටම කරුණා කළේ. මේ වෙලාව ගොඩාක් සීතලයි. ඉතින් ඒ වුණත් අපේ බැතිමතුන් මේ මග බලාගෙන ඉන්නේ ඉර සේවය සියසින් දකින්න. දැන් වෙලාව පාන්දර 5:20යි. ඉතින් බලන්නකො මේ ආවට පරිසරයේ ඔක්කොම ඉර උදාවට සූදානම් වෙනවා. ලෝහස පුරාම තැඹිලි පාටක් තමයි දැන් මේ වෙලාවේ දකින්න තියෙන්නේ. ඔයාලා මේ දකින්නේ ඉර සේවය. ඒ කියන්නේ කන්ද මුදුනට ඉර පායන හැටි ගොඩාක් බැතිමතුන් ඒ වෙනුවෙන්ම බලන්න එනවා. මෙතෙන්දී ඉර උදාවෙත්ම 3 වරක් උඩ පහළ ගිහිල්ලා සිරිපාදයට නමස්කාර කිරීමක් විදියට තමයි මෙතෙන්දී පේන්නේ. ඉර උදාවත් එක්කම පරිසරය මෙන්න මේ විදියට ආලෝකමත් වෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ කන්ද මුදුනේ ඉන්නකොට අපිට පල්ලෙහා පේන විදිය. අපි දැන් ඉන්නේ අහස් ගව්ව ළඟ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ උඩ මළුව වන්දනා කරන්න යන බැතිමතුන් කරුණා කරන විදිය. අපි දැන් ඔන්න එහෙනම් උඩ මළුවට කරුණා කළා. මේ තියෙන්නේ උඩමළුවේ තියෙන ගන්ටාරය. ඉතින් ගොඩාක් බැතිමතුන් මෙතන පුරුද්දක් විදියට තමන් සිරිපා කරුණා කරපු වාර ගන්ට අනුව ගන්ටාරය නාද කරන්න සිරිතක් කරගෙන තියෙනවා. ඒ කොහොම වුණත් අපි දෙන්නගෙන අදහස වෙන්නේ මේ ගන්ටාරෙන් ශබ්දය ඇහෙනකොට හැමෝගම සිත් හරියට පහන් සිතුවිලි ඇති වෙනවා. ඉතින් මෙතන වාර ගන්න කෙසේ වුණත් අපේ ආශාව වුණේ අපේ බලාපොරොත්තු වුණේ මේ ශබ්ද පූජාවෙන් සියලුම සිත්වල පහන් සිතුවිලි ඇති වෙන්න කියලා. මේ තියෙන්නේ 12 මහේ පහන. ඉතින් ඔයාලටත් සිරිපා වන්දනාව වෙනකොට ගෙදරින් සැදෙහි සිටින් පොල් තෙල් ටිකක් චූටි බෝතලයකට අරගෙන අරන් ඇවිත් මෙතන පහන පත්තු කරන්න තෙල් පූජා කරන්න පුළුවන්.
දැන් ඉතින් මේ වටපිටාවම ආලෝකමත් වෙලා හින්දා ලස්සනට මේ හැම වීව් එකක්ම අපිට බලාගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි උඩමාළුවේදී ශ්‍රී පාදස්ථානයේ ශ්‍රී පතුල වන්දනා කරලා පහන් පත්තු කරලා හඳුන්කුරු පත්තු කරලා හැමදේම කළා. දැන් ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට තමයි උඩමාළුවේදී වටපිටාව ලස්සනට පේන්නේ. දැන් සිරිපා කරුණා කරලා ඉවරයි. බොහොම සැදහිසිතින් දැන් අපි සිරිපා කරුණා කරලා බහින්න තමයි හදන්නේ. බලන්නකො මේ කන්ද මුදුන කියලා වෙනසක් නෑ. මේ පැත්තෙත් හරිම ලස්සන ආවේනික පක්ෂීන් වර්ග සමනල්ලු එහෙමත් ඔයාලට මෙතෙන්දි දකින්න පුළුවන්. රෑ පාන්දරින් උඩමළුවට කරුණා කළ හින්දා අපිට වටපිටේ view එක හරියට දකින්න උන්නේ. හැබැයි දැන් ඔයාලට පේනවා මේ බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. පහළට බහිද්දී ඊට පායලා ඊට පස්සේ මේ වටපිටාවේ ලස්සන. අපි දැන් ඉදිකට පාන ළඟටම බැස්සා. තව ටිකක් තියෙනවා අපිට යන්න. අපි ඒ ටිකත් පරිස්සමෙන් සුමන සමන්දේ පිහිට ලැබෙන්න කියලා වැඳගෙන පල්ලෙහාට කරුණා කරමු. දැන් අපි ඉන්නේ සාම චෛත්‍ය ළඟ. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකක් කරා රූමස්සල කන්ද නැග්ගම. එතනක් තියෙනවා සාම චෛත්‍යයක්. ඒතර අපි එතෙන්දී ඔයාලට විස්තර කරා මේ ලංකාවට සාමය උදා කිරීම සඳහා ලංකා සාම චෛත්‍ය ඉදි කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වයින් එකක් තමයි මෙතන සිරිපාදෙත් ඉදි කරලා තියෙනවා කියලා අපි සඳහන් කරා. ඒ තමයි මේ ස්ථානය. සිරිපා කරුණා කරන්න පටන් ගන්නකොට අපි අතේ ගැට ගහපු සුදු රෙදි කඩේ පඳුර නැවත පරිස්සමෙන් සිරිපා කරුණා කරලා පහලට ආවට පස්සේ අතින් ගලවලා මෙන්න මේ විදියට මෙතන ගැට ගහනවා ආයෙමත්. ගයිස් ඇත්තටම කියනවා අපේ රට කොච්චර උතුම් රටක්ද කියන එක ඔයාලට තේරෙයි. මොකද කියනවා අපි සිරිපා කරුණාව පටන් ගන්නකොට නගිද්දිත් සිරිපා කරුණා කරලා බහිද්දිත් හැමදැනම දන්සල් ගොඩාක් තියෙනවා. සමහන් දෙනවා, ඊට පස්සේ ප්‍රථමාධාර තියෙනවා නොමිලේ කරන. ඒ වගේම මේ දැන් අපිට හම්බුණා මැඩිබන් බිස්කට් දන්සලක් තිබුණා, සමහන් තිබුණා, ගොඩක් දේවල් තිබුණා. දැන් මෙතන එක පින්වත් කෙනෙක් කවුරු හරි අග්ගල හදලා අපි හැමෝටම බෙදාගෙන ගියා. ඉතින් ඔයාලා අහලා තියෙනනේ අග්ගල කන්ඩෝම් පුතා කියලා සාවනේ සිරිපා ගන්නාවිද කියන. ඉතින් ඔන්න අපිට අග්ගලත් හම්බුණා. ඉතින් මේ දුර ගමන අපිට පරිස්සමෙන් වන්දනා කරලා නැවත පහළට කරුණා කරන්න ලැබුණ එකට මේ විදියට අපි සුමන සමන් දෙවියන්ට වැඳ නමස්කාර කරලා පින් දීලා තමයි මේ වන්දනා ගමන අවසන් කරන්නේ. හරි ගයිස් අපි ඔන්න හරීම බැටි සිටින් සිරිපා කරුණා කරලා ඔන්න අපි ආවා පාමුලට මකර තොරණ ළඟටම. ඉතින් අද මං හිතනවා ඔයාලා
සිරිපා කරුණාව ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ගොඩක් දේවල් අපි ඔයාලට ෂෙයා කරා. ඉතින් මේ වගේ තව ගොඩාක් වටිනා වැඩගත් ස්ථාන අපි ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. එතකන් අපිව subscribe කරලා අපිත් එක්කම රැඳිලා ඉන්න. එතකන් පරිස්සමෙන් ඉන්න. bye.